ලක්ෂ්මී. දහවන කොටස සංගීත පෙට්ටිය. ජේම්ස් ඇතුළු පිරිස එදින කිසිදු විශේෂයක් නැතිවම සවස් වන තෙක් ගමන් කළ අතරමඟදී සුපුරුදු පරිදි තම දුරකථනයේ කැමරාවෙන් වනයේ හමුවන සුන්දර දසුන් ජේම්ස් විසින් ඡායාරූප ගත කළේය. නෙලීකාද ඒවා දැක්කාය. එම ඡායාරූප කුඩා පෙට්ටියේ තැන්පත් වන්නේ කෙසේදැයි ඇයට සිතාගත නොහැකි විය. වරක් ලස්සන දිය ඇල්ලක් ළඟදී ජේම්ස් නෙලීකාව ගලක් මත හිඳුවා ඡායාරූප කීපයක්ම ගත්තේය. ඔහු තමාට එක එක ආකාරයට සිටීමට පවසමින් ඔහුගේ කුඩා මායා පෙට්ටියෙන් යමක් කරන අයුරුත් එක්වරම එයින් එලියක් නිකුත් වෙන අයුරුත් ඈ ආසාවෙන් බලා සිටියාය. එක්වරක් ඇයට සිනාසෙන්නේයයි ජේම්ස් පැවසූ විට ඇය තම දිව දිගු කරමින් ඔහුට ඇද කර දඟකාර කුඩා දරියක් ලෙසින් කිංකිණි හඬ නගමින් සිනාසෙන්නට වූවාය. ජේම්ස් ඉක්මනින්ම ඇය සිනාසෙන අයුරු මද වේලාවක් වීඩියෝ ගත කළේය. තම ඡායාරූප සහ වීඩියෝ නැරඹූ නෙලීකාට ඇස් අදහා ගත නොහැකි විය. තමා පණ පිටින් සිටිනවාසේ මායා පෙට්ටිය තුල තමා සිනාසෙන අයුරු ඇය මවිත කරවීය. තමාටත් එවැනි මායා පෙට්ටියක් තිබුණා නම් කෙතරම් අගනේදයි ඇයට සිතිනි. එසේනම් ඇගේ හිතවතියන්ට එය පෙන්වා ඔවුන්වද පුදුම කරවිය හැකිය. ඔවුන් ඇය කෙරෙහි කෙතරම් ඉරිසියා කරාවිදයි ඇයට සිතාගත නොහැකි විය. නෙලීකා සවස් වන තුරුම ගමන් කළේ ඒ සුන්දර මතකයන් නැවත නැවතත් ආවර්ජනය කරමිනි. මේ ගමන කෙතරම් වේශකර වුවත් ඔහු සමග ගමන් කිරීමේදී එම වේශ හිරුදුටු පිනිමෙන් නැති වී යන බව ඇයට සිතිනි. එදින ඔවුනට නතරවීමට සුදුසු ගල් ගුහාවක් හමු වූයේ නැති බැවින් ඔවුහු කුඩා දියපාරක් සමීපයෙහි ළඟ පිහිටි ගස් කිහිපයක් තෝරාගෙන කටුපඳුරු කපාගෙන එම ගස් වට කර කුඩා ආවරණයක් සාදා ගත්ත. රාත්‍රී සඳ එළියේ සිහිල් පවන් සුව විඳිමින් රාත්‍රිය ගත කිරීම නෙලීකාට නම් අමුතුම අත්දැකීමක් විය. වනාන්තරයේ භයානක සතුන් නැතිනම් මෙවන් අත්දැකීම් මොනතරම් සුන්දරදැයි ඇයට සිතිනි. මේ දිනවල චන්ද්‍රයන් 4 දෙනාගෙන් 2 දෙනෙක් නොපෙනුණු නමුත් අනෙක් 2 දෙනා හොඳින් පායා තිබුණු බැවින් අවට පරිසරයම ආලෝකමත් වී තිබිනි. කටුපඳුරු වැට සකසා නිම කිරීමෙන් පසුව සකෝ ගිනිමැලේ සැකසීමට පටන් ගත්තේය. නෙලීකා විශාල ගසකට පිටදී දවල් දඩයම් කර පුලුස්සා තිබූ කුඩා සතෙකුගේ මස් ටික රාත්‍රී ආහාරය සඳහා පිළියෙල කරන්නට වූවාය. සවස් වරුව පුරාම ජේම්ස්ගේ මූණේ සිනාවක් නොතිබුණි. අවශ්‍යම දෙයකට විනා ඔහු වැඩිපුර කතා කළේද නැත. නෙලීකාට මේ විශාල ගැටලුවකි. දැනුදු ඔහු සිටින්නේ ලොකු කල්පනාවකිනි. ජේම්ස්, ඔබ සිටින්නේ ලොකු දුකකින් වගේ. හවස් වරුවේම මං ඔබේ වෙනස දැක්කා. ඇයි මොකද්ද ප්‍රශ්නේ? ඇය ඔහු අසලට විමසුවාය. හවස් වරුවේ ඉඳලාම මම මගේ මිත්‍රයා සමග කතා කරන්න උත්සාහ කරනවා. ඒත් එයා කතා කරන්නේ නැහැ. දැන් එයාගේ ෆෝන් එක වැඩ කරන්නේත් නැහැ. එයාට මොකක් හරි ප්‍රශ්නයක් වගේ. එයාට මොනවා වෙලාද? ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. එයාට මොකක් නමුත් කරදරයක් වෙලා වගේ. දැන් අපි මොකද කරන්නේ? එයාව මේකට සම්බන්ධ කරගන්න බැරි වුණොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. එයා ඉන්න තැන අපිට හොයාගන්න බැරි වෙනවා. නෙලීකාට මේවා කිසිවක් නොතේරේ. කුඩා පෙට්ටියක් වැනි උපකරණයක් තුලින් පෙනෙන මිනිසෙක්. ඒ පෙට්ටියේ ආධාරයෙන් ඒ මිනිසා සොයා යන තවත් මිනිසෙක්. කුඩා පෙට්ටියක් වැනි උපකරණයකින් කෙනෙක් ඉන්නා තැන සොයාගන්නේ කෙලෙසකදයි කියා ඇයට සිතාගත නොහැක. ඉතින් එහෙම වුණොත් අපි කොහොමද ඒට ඌව හොයාගන්නේ? ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. කොහොම වුණත් අන්තිම වරට ඔහුගේ සංඥාව ලැබෙනකොටත් ඔහු හිටියේ ඊසාන පැත්තට වෙන්න නිසා අපි හෙටත් ඒ පැත්තට යන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. එහෙම ගිහින් ලී නැවතලා හිටිය ගම්මානේ හොයාගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වේවි මොකක් හරි ඕඩුවාවක් හොයාගන්න. මේ වන විට ගිනිමැලය සකසා නිමා කොට තිබූ සකෝද ඔවුන් අසලට පැමිණියේය. සකෝ, අපි කෑම කාලා ඉක්මනට නිදාගමු. අද සකෝ ඉස්සෙල්ලා මුර කරන්න. ඊට පස්සේ මම නැගිටින්නම්. අපි හෙට කොහොම හරි ලීව හොයාගන්න ඕන. අපිට ප්‍රමාද කරන්න කාලයක් නැහැ. අපි හෙට උදෙන්ම පිටත් වෙමු. ලීට ක්‍රමක්‍රමයෙන් සිය එද්දී ඔහුට දැනුනේ ඔහු ගමන් කරමින් සිටිනා ලෙසකි. ඔහු සෙමෙන් දෙනෙත් විවර කර බැලුවේය. තමා සිටින්නේ ගඟ අසලදී දුටු කුරුල්ලෙකුගේ පිටමත බව ඔහු දුටුවේය. උගේ ශක්තිමත් වල්ගයට ඔහුව හේතු කර ඔහුගේ දෑත් පිටුපසට කර බැද දමා තිබුණි. ඔහුගේ දෙපාද සත්වයාගේ පිටමතින් දෙපසට දමා යටින් ගැටගසා තිබිනි.
තමාට ඉදිරියෙන් සෝරෝ නැමැති දෙවැනි නිලධාරියා හිඳගෙන සත්වයාව මෙහෙයවමින් සිටියේය. තමා සිටියේ සත්වයාගේ පිටුපස වල්ගය වැනි විශාල ශක්තිමත් පිහාටු වලට පිටදී බව ඔහුට වැටහිණි. ඒවා ඊතා ශක්තිමත් විය. ආසනයකට තබා ගැටගසන්නාසේ පහසුවෙන්ම ලී එම පිහාටු වලට හේතු කර හොඳින් ගැටගසා තිබිණි. සෝරෝ සත්වයාගේ නාසයට සවි කරන ලද හම්පටි දෙක උගේ ගෙල දෙපසින්ගෙන සත්වයා මෙහෙයවමින් ගමන් කළේය. ලී තම ආයුධ පිළිබඳ විමසිලිමත් විය. ඔහුගේ ගිනි අවිය සහ දුනු ඊතලද ඔහුගේ කරහරහා දැමූ පරිදිම තිබෙන බවත් තම පිස්තෝල දෙකද ඉන දෙපසින් කපුවල තිබෙන අයුරුත් ඔහු දුටුවේය. වාසනාවකට මෙන් ඔහුගේ සියලු ආයුධ ඔහුගේ ළඟම තිබුණි. ඔවුන් ඒවා කිසිවක් ඔහුගෙන් ඉවත් කරගෙන තිබුණේ නැත. සමහර විට ඔවුන් ඒවා භාවිතා කිරීමට නොදන්නා නිසා ඒවා ගැන සැලකිල්ලක් නොදක්වන්නට ඇත. ඒත් ඔහුගේ දඩයම් පිහිය නොමැති බව ඔහුට වැටහිණි. සමහර විට එය කොතනක හෝ වැටෙන්නට ඇතැයි ඔහුට සිතිනි. මේ මිනිසුන්ගේ ආයුධ ගෝත්‍රිකයන්ගේ ආයුධ මෙන් නොව යම් කිසි ලෝහ වර්ගයකින් නිපදවා තිබෙන බව ලීට පසක් විය. ලී සිහිසුන් වූ පසු සෙන්චා නමින් ඔවුන් හැඳින් වූ මෙම සත්වයෙකුගේ පිටමත තබා ගැටගසන ලෙස මුෂ්ටෝ සෙබළුන්ට අනදුනි. එවිට සෝරෝ ඔහුව තම සෙන්චාවාගේ පිටේ තබා ගැටගසන ලෙස සෙබළුන්ට පැවසීය. මේ මිනිසා පිටස්තරයෙකු වුවත් ඔහුගේ සිත තුළ මේ අපූරු මිනිසා පිළිබඳව යම් ප්‍රියතාවයක් ඇති වී තිබුණි. ඔහුගේ නිර්භීතකම සහ තනියම සටන් වැදී දරුණු ලුයිසා මරා දැමූ ආකාරයද තමාගේ සෙබළ කණ්ඩායමක් ඉදිරියේදීවත් නොබියව එඩිතරව සිටි ආකාරයද ඔහු අගය කළේය. ඒ නිසා ඔහු තමා වෙත තබා ගැනීමට සෝරෝ අදහස් කළේය. මේ මිනිසාගේ ස්වභාවය ඉතා අමුතු වූ ආසේම ඔහුගේ ඇඳුම් පැළඳුම්ද අමුතු ස්වභාවයක් ගත්තේය. ඒවා සෝරෝට පෙනුනේ විකාරයක් ලෙසිනි. ඇඳුම පුරාම කිසිම තේරුමක් නැති නොයෙක් දේවල් එල්ලාගෙන අමතර දුකක් විඳින්නේ ඇයිදයි ඔහුට පැහැදිලි නැත. ඒවා සමහර විට ඔවුන් පළඳින ආභරණ විය යුතුය. ඒත් සෝරෝගේ දේශයේ අය ආභරණ පළඳින්නේ ශරීරයට. ඇඳුමට ආභරණ පැළඳීම මේ මිනිසාගේ ගෝත්‍රයේ චාරිත්‍රයක් විය යුතුය. මේ මිනිසාට සිහිය ආපසු ඒ පිළිබඳව ඔහුගෙන් විමසිය යුතුය. තව ඔහුගෙන් විමසා දැනගැනීමට ඔහුට බොහෝ කාරණා තිබිණි. නැවතත් තම රටට යන ගමනේදී ඔහුගෙන් තමාට ඒවා දැනගත හැකි වනු ඇත. තම රාජ්‍යයට ගෙන ගිය පසු තම රජින මොහුට කුමක් කරාවිදැයි ඔහු දන්නේ නැත. ඒ නිසා ඊට කලින් ඔහු පිළිබඳව තමාට ඇති ගැටලු මොහුගෙන් විමසා විසඳා ගත යුතුය. ඔහු මෙම මිනිසාව තමාගේ සෙන්චාවා පිටේ නග්ගා ගත්තේ එහෙයිනි. මිනිසාට සිහිය ඇවිත් බව සෝරෝට දැනිනි. ඔහු පසුපස හැරී බැලුවේය. ලී හැඟීමක් නැත්තෙකුමෙන් සෝරෝ දෙස බැලීය. මොවුන්ගේ මේ කාර්ය නිසා තමා අනපේක්ෂිත අමාරුවක ඇද වැටී ඇත. ඔහු පමණක් නොව ජේම්ස් ද එසේමය. ඔහුට පණිවිඩයක් දීමට පවා නොහැකි වී ඇත. මොවුන් හමු නොවූයේ නම් අද දින ඇතුළට ඔහුට ජේම්ස් මුණගැසීමට බොහෝ දුරට හැකියාව තිබිණි. දැන් කෙමෙන් ජේම්ස්ගේ මාර්ගයෙන් ඔහු දුරස් වෙමින් සිටී. ඔහු සිය දෑත් බැඳ ඇති බැමි කඩා දැමීමට උත්සාහ දැරීය. ඒත් ඒවා ඉතා ශක්තිමත් බැවින් එම උත්සාහය සාර්ථක වූයේ නැත. මොකද්ද උඹේ නම කිව්වේ? සෝරෝ ඔවුන් අතර තිබූ නිහඬතාවය බිඳමින් විමසුවේය. ලී, ඔබලා කොහෙද මාව මේ රැගෙන යන්නේ? අපේ රාජ්‍යයට. ඒ මොකටද? උඹ අපේ හිරකාරයෙක්. ඒ නිසා මුෂ්ටෝ තීරණය කරලා තියෙනවා උඹ අපේ රාජ්‍යයට ගෙනියන්න. ඉතින් ගෙනහිල්ලා මොකද්ද කරන්න දන්නේ? ඒක තීරණය කරන්නේ රැජිනයි. රැජින? ඔව්, මේ මුළු ලෝකයේම සිටින ලස්සනම රැජින. ගණ්ඩාරා දේශයේ සංජිදා රැජින. සෝරෝ මහත් ආඩම්බරයෙන් පැවසීය. හැබෑට ඇය ඒ තරම්ම ලස්සනද? නැතුව ඇය රූපරාජිනියක්. මේ අවස්ථාවේ එකවරම ඔහුගේ දුරකථනයෙන් මියුරු සංගීතරාවයක් නිකුත් විය. ඒ එදින දහවල් කාලයේ ජේම්ස් විසින් ලීට ඇමතුමක් ගත් අවස්ථාව විය. සියල්ලෝම ගමන මදකට නව ඒ අසා සියල්ලෝම මහහඬින් සිනාසුනද සෝරෝ කල්පනාකාරීව ලී දෙස බලා සිටියේය. මෙහෙමත් වීලුවා. මූ හොඳයි අපේ රැජිනියෝ වීලුවලින් නිනස්සවන්න. ඒ යාළුවා ඉන්නේ උඹේ ඔය ඇඳුම ඇතුලේද බල? මුෂ්ටෝ උපාසාත්මක අයුරින් විමසීය. මගේ මේ අත් දෙක ලියන්න. එතකොට මම පෙන්වන්නම් මගේ ළඟ තියෙන උපකරණයෙන් ඔහු සමග කතා කරන හැටි. උපකරණයක්? කොහෙද තියෙන්නේ ඒක?
ඇයි දැන් ඒක සද්දයක් නැත්තේ? මුස්ටෝ නැවතත් විමසීය. ඒක තියෙන්නේ මගේ සාක්කුවේ. තව ටික වේලාවකින් ඒක ආයෙත් ශබ්ද කරයි. ඒක ගන්න මුස්ටෝ සෝරෝට අනකලේය. සෝරෝ සෙන්චාවා පිටින් බැස ලීගේ සාක්කුවට අත දමා දුරකථනය අතට ගත්තේය. රැගෙන එහෙට මෙහෙට හරවා බලද්දී එය නැවතත් දෙදරමින් හඬ දෙන්නට විය. එකවරම එයින් නිකුත් වූ ශබ්දයට සහ දෙදරීමට කලබල වූ සෝරෝගේ අතින් එය බිමට වැටෙන්නට ගියද ඔහු නැවතත් එය ග්‍රහණය කරගත්තේය. අන්න ඒක ආයෙත් කෑ ගහනවා. මේකාද උඹේ ඔය මහා ලොකු යාළුවා? මුස්ටෝ විමසීය. නෑ, ඔහු ඉන්නේ අර පැත්තේ. ලී තම හිසින් දිසාව පෙන්වමින් පැවසීය. ඔහු ළඟත් මෙවැනි උපකරණයක් තියෙනවා. ඒ උපකරණයෙන් ඔහු පණිවිඩ එවද්දී මේක නාද වෙනවා. එතකොට මට දැනගන්න පුළුවන් ඔහුට මාත් එක්ක කතා කරන්න අවශ්‍ය බව. එක්කෝ උඹ පට්ටපල් බොරුකාරයෙක්, එහෙම නැත්නම් මායාකාරයෙක්. සෝරෝ දෙන්න බලන්න ඔය සංගීත පෙට්ටිය මට. මුස්ටෝ සෝරෝ වෙතට අත දිගු කරමින් පැවසීය. සෝරෝ දුරකථනය මුස්ටෝ අතට දුන්නේ නොකමැත්තෙනි. ඔහු එයට ආසා කළේය. එයින් වරින් වර නිකුත් වන මියුරු සංගීත නාදයට ඔහු ප්‍රිය කළේය. මුස්ටෝ මේ මිනිසා විශ්වාස නොකළත් සමහර විට මොහු පවසන්නේ ඇත්තක් විය යුතු බව ඔහු විශ්වාස කළේය. මුස්ටෝ ඔවුන් සමග නොසිටියා නම් මේ මිනිසාගේ අත් දෙක ලිහා මෙම උපකරණය ක්‍රියා කරන ආකාරය අසා දැනගැනීමට තිබුණි. ඒත් දැන් එය කළ නොහැක. මුස්ටෝ තමාගේ ඉහළ නිලධාරියා බැවින් ඔහුගේ අනට තමා කීකරු විය යුතුය. මුස්ටෝ දුරකථනය අතටගෙන ඒ මේ අතට හරවමින් එය හොඳින් පරීක්ෂා කළේ. හහ මේක අපේ රැජිනියට හොඳ සෙල්ලම් බඩුවක් වේවි යයි පවසමිනි. ඕක මට දෙන්න. ඕක ක්‍රියා කරන විදිය දන්නේ නැතුව ඕකෙන් ඔබට ප්‍රයෝජනයක් නැහැ. කරුණාකර මගේ අත් දෙක නිදහස් කරන්න. මට ඕකෙන් මගේ මිතුරාට කතා කරන්න ඕනේ. උඹ කියන දේවල් කරන්න උඹ කවුද? දැනගනින් උඹ අපේ හිරකාරයා. අපි උඹ කියන දේවල් කරන්නේ නැහැ. ඒ නිසා උඹේ කටවාගෙන පාඩුවේ ඉඳපන්. නැත්තම් රෙදි කෑල්ලකින් උඹේ කටත් බැඳලා දානවා. මුස්ටෝ ලීට තර්ජනාත්මකව පවසමින් දුරකථනය ඉනේ වූ කුඩා මංජුසාවක ඔබා ගත්තේ නැවතත් ගමන ආරම්භ කරන ලෙස සෙබළුන්ට නියෝග කරමිනි. නැවතත් මෙම කණ්ඩායම සිය ගමන ආරම්භුව. මෙසේ පැය කීපයක්ම ඔවුන් ගංගා ඉවුර දිගේ ගමන් කරන්නට වූහ. ඒ අතරේ වරින් වර දුරකථනය නද දුන් අතර ඒ හැම වෙලාවකම ඔවුන් ගමන නතර කළ. මුස්ටෝ දුරකථනය අතරගෙන මහා හඬින් සිනාසෙමින් විනෝද විය. එක් අවස්ථාවකදී ඔහුට නොදැනීම එහි පැත්තක තිබූ සුදු පැහැති බොත්තම ඔහුගේ ඇඟිල්ලට තදවීම නිසා දුරකථනය ක්‍රියා විරහිත විය. මෙසේ ගම් ඉවුර දිගේ ඉදිරියට ගමන් කළ ඔවුනට තැන තැන කළුගල් පර්වතවලින් ගහන මිටියාවතක් හමු විය. එහිදී ගම් ඉවුරෙන් වම් පසට හැරී කණ්ඩායම ගමන් කරන්නට වූහ. එසේ පැය දෙකක පමණ කාලයක් මෙම මිටියාවත හරහා ගමන් කරද්දී හදිසියේම අවට පරිසරයේ අනතුරක සේයාවක් ලීට ඉවෙන්මෙන් දැනෙන්නට විය. ඔබට මේ පරිසරයේ අමුත්තක් දැනෙන්නේ නැද්ද? ඔහු සෝරෝගෙන් විමසීය. අමුත්තක්? ඒ මොකද්ද? මට දැනෙනවා මොකක් හරි අනතුරක ඉවක්. මට නම් එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. මේ අවස්ථාව වන විට සෑහෙන දුරක් ගමන් කිරීම නිසාම මෙම කණ්ඩායම සිටියේ බොහෝ වෙහෙසටපත්වය. කණ්ඩායම කොටස් තුනකට බෙදී සෙමෙන් සෙමෙන් ඉදිරියට ගමන් කරමින් සිටියහ. ඉදිරියෙන්ම මුස්ටෝ සමග 20 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් ගමන් කළ අතර ඊට යාර 50ක් පමණ පසුපසින් තවත් කණ්ඩායමක් ගමන් කළහ. එම කණ්ඩායමේ සිට යාර 60ක පමණ පරතරයකින් යුතුව සෝරෝ 15 දෙනෙකුගෙන් පමණ වූ කණ්ඩායමක් සහිතව ගමන් කරමින් සිටියේ. ලී විපරමින් වටපිට බලමින් ගමන් කළ අතර අඩි 100ක් පමණ දුරින් පිහිටි විශාල ගල් පර්වතයක් පිටුපසින් යමක් සෙලවෙනු ඔහු යන්තමින් දුටුවේය. මම යන්තමින් දැක්ක අර ගල් පර්වතයේ පිටිපස්සේ මොකෙක් හරි ඇංගිලා ඉන්නවා. මොක්කු ඉන්නද මේ පාළු මිටියාවතේ? ඉන්න එකෙක් අපි එතනට ගියාම එළියට එන්නේ නැත. යමුකෝ බලන්න. සැබවින්ම ගණ්ඩාරා දේශයේ සෙබළුන් අති දක්ෂ රණකාමියෝ වූහ. ඔවුන් අනතුරට බිය නොවූහ. ඒ නිසාම ඔහු ලීගේ අනතුරු ඇඟවීම ගණනකට ගත්තේ නැත. ඒත් ලී සිටියේ සැකේනි. ඔහු සිතුවේ යම් කිසි සතෙක් සැඟවී පහර දුණු ඇතැයි කියාය. මෙහිදී වඩාත් අසරණ වන්නේ ඔහුය. තමාගේ අත්පා බැඳ දමා ඇති නිසා වනසතෙකු පහර දුනහොත් තමාට මිය යාමට සිදුවන්නේ අසරණව කිසිම සටනක් නොකරය. මරණයට ඔහු තුළ බියක් නොතිබුණත් කිසිදු සටනක් නොකර නිවටයෙකුසේ මිය යාමට ඔහු තුළ කැමැත්තක් නොතිබිනි. මුස්ටෝ ඇතුළු කණ්ඩායම ගල්කුල පසු කරද්දී කිසි වෙනසක් සිදු නොවිනි. ටිකෙන් ටික දෙවෙනි කණ්ඩායමද ගල්කුල අසලට සමීප විය.
එකෙනෙහිම මාඩින් මොර දෙමින් කළු ලෝම වලින් මුළු සිරුරම වැසී ගිය යක්ෂයන් වැනි පිරිසක් දිග ලී දඬු සහ බර මුගුරු රැගෙන එම පිරිස වෙත කඩා පැන්න. ඒ අවට තිබූ ගල්කුළු අතරින්ද පිරිස කෑමොර දෙමින් එළියට පැමිණ ඔවුන් දෙසට දිව එන්නට වූහ. බැසිරස්ලා සෝරෝ මාඩින් කෑගසමින් සිය අසිපත එළියට ගත්තේ පහර දීපල්ලා යයි සිය සේනාවට අණ දෙමින්. රැඳී සිටියාට ස්තුතියි. කතාව රසවත් නම් මිතුරන් අතර ෂෙයා කරන්න. මේ කතාව පිළිබඳව ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න.